මම අද ඔයාලට අරගෙන එන්නේ පොඩි වීඩියෝ එකක්. මම මේ ඔයගලන්ට අද පෙන්වන්න හදන්නේ අපේ ගෙදරට කර්ටන් ක්‍රීපර්ස් දාපු හැටි. මේ අපේ රෝලර් ගේට් එකේ උඩට අපි කර්ටන් ක්‍රීපර්ස් දැම්මා. මේක ගොඩක් කල් ඉඳන් අපි කරන්න හිටපු දෙයක්. අපි මුලින්ම දාලා තිබ්බේ ගෝල්ඩන් බෙල් කියන මේ පැලේ. ඒක අපි තමයි කරේ. ඒක හරි ගියේ නෑ මෙතනට. ඒ නිසා තමයි අපි කර්ටන් ක්‍රීපර්ස් දාන්න හිතුවේ. අඩි 4ක් විතර දිග පෝච්චි තමයි මේකට පාවිච්චි කරේ. ඒ කියන්නේ මේ පැල හිටවන්න ටිකක් හොඳට ඉඩකඩ තියෙන පෝච්චි තියෙන්න ඕනෙලු. එතකොට තමයිලු හොඳට ගහ හැදෙන්නේ. පෝච්චි ඔක්කොම ටික උඩට අරගෙන ඊට පස්සේ මේගොල්ලම පෝරත් අරගෙන ආවා. ඒගොල්ලෝ තමයි මේවට පෝර දාලා පැල ටිකත් හිටවලා සේරම වැඩ ටික කරේ. දැන් පෝර දාලා ඉවර වෙලා පල්ලෙහා තියෙන පැල ටික උඩට ගන්න ගමන් තමයි මේ ඉන්නේ. මේ එක පෝච්චියකට පැල 8 ගානේ දැම්මා. ගොඩාක් දිග පැල නෙවෙයි, ගොඩාක් දිග පැල එකපාර හිටවන්න හොඳ නෑ කියලා මේගොල්ලෝ කියනවා. එතකොට හැදෙන්නේ නැහැලු. ඒ නිසා මේ අඟල් 2ක් විතර වගේ උස පැල තමයි, 2ක් එකමාරක් වගේ උස පැල තමයි මෙතන මුලින්ම මේගොල්ලෝ හිටෙන්නේ. වැල වගේ පැත්ත ඉස්සරහට එන විදිහට තමයි මේ පැල ටික හිටවන්නේ. මේ තියෙන්නේ මේ පැල හිටවලා මාස 1මාරකට විතර පස්සේ. දැන් නම් මේවා ටිකක් දිගට වැවිලා තියෙන්නේ. ඒ වුණාට තවත් ටික කාලයක් යනවා මේක කර්ටන් එකක් වගේ මේ හිස් තැන් පිරීලා හොඳටම හැදිලා ඉන්න. එහෙම හැදුනහම තව ලස්සනයි. දැනුත් ඉතින් මේකේ වුණාට ටිකක් ලස්සනයි. කලින් තිබ්බේ නම් හරිම කැත විදියට නේ අර ගෝල්ඩන් බෙල් එක හැදිලා තිබ්බෙම නෑනේ. දැන් නම් ඉතින් මේක ඇත්තටම දැක්කහම ලස්සනයි. දැන් හැදීගෙන එනවා. අපි මේ එකපාරක් කට් කරලත් මේ තියෙන්නේ දැන්. කැපුවාම කපන තැන් වලින් මේක අතු බෙදිලා ආපහු හැදෙනවා. පැලේ ටිකක් උඩට හැදිලා තමයි පල්ලෙහාට වැක්කිරෙන්නේ. සමහර පැල තියෙනවා දැන් උඩට හැදිලා තව ටික දවසක් යනකොට මේ ටික හොඳට වැක්කිරලා කර්ටන් එකක් වගේම තියෙයි. මේ ගස් හොඳට හැදෙන්න හොඳට වතුර දාන්න ඕනේ. ඒ වගේම යාර මිලා හරි නිල් කැට හරි මේකට දාන්න ඕනේ අනිවාර්යයෙන්ම සති දෙකෙන් දෙකට. එතකොට මේ ගස් හොඳට හැදිලා එනවා. අපි මේකට වතුර සිස්ටම් එකක් දාලා තියෙන්නේ මොකද මේක උස වැඩි නිසා. ඒ වගේම මේ පැලේ හැදෙන්න හොඳට අවුව තියෙන්න ඕනේ. මම මේ වීඩියෝ එක දැම්මේ කර්ටන් ක්‍රීපර්ස් දාන්න ඉන්න කාට හරි උදව්වක් වෙයි කියලා හිතලා. මොකද මටත් මේ ගැන හොයාගන්න මම ගොඩක් YouTube වීඩියෝස් හෙව්වා. හරිම අඩුයි හොයාගන්න YouTube එකේ මේ ගැන. ඒකයි මම ඔයාලට මේක දැම්මේ. ඔයාලත් මේකට කැමති නම් මට ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.